ආයුබෝවන් පොත් හරහා යන ගමනේ අපේ මීළඟ සංචාරක ගමනාන්තය අටකලන් කෝරළය. අපි එහෙ යන්නේ මාණික්කාවත කියන පොත හරහායි. ඒත් නිකම්ම නිකන් නෙමේ කාලය තරණය කරගෙන 1880ට. ඉතින් එන්න පොත් සමග ගමන් කරන්න. No passport, no air tickets, just only words. Travel with books. පසුගිය සති දෙකේම අපි කරක් ගෙවි කොළොන්න කෝරළේ. ඉතින් මගේ ඒ පහුගිය වීඩියෝස් දෙක බැලුවේ නැත්තම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක්ස් දෙක තියෙනවා. ඒක බලලා එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් පහුගිය සති දෙකේම අපි කොළොන්න කෝරළේ මඩුවන් වල පැත්තේ කරක් ගහලා ගම්මැද්දාවේ කරක් ගහලා ඒ උන්දල එක්ක තමයි ජීවත් වුනේ. ඉතින් අද අපි එන්නේ කොළොන්න කෝරළේ ඉඳන් ඊට යාබදව තියෙන අටකලන් කෝරළය වෙත. මේ පෙන්눔 කරන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ මැප් එක. මේ ඇඹිලි පිටිය කොළොන්න තමයි කොළොන්න කෝරළයට අයත් වෙන්නේ. අද අපි යන්නේ ගොඩක වෙල හරහා පැල්මඩුල්ල. එහෙ තමයි අටකලන් කෝරළය කියලා එදා හැඳින්වුවේ. අපි කොළොන්න කෝරළේ ඉඳන් අටකලන් කෝරළයට සංක්‍රමණය වන්නේ මේ මාණික්කාවත කියන පොත හරහායි. මේ පොත වර්ෂ 1880 සිට 1980 දක්වා කාල පරාසය තුළ ශ්‍රී ලාංකික ජන සමාජයේ විකාශනය පිළිබිඹු කරනවා. ඒ විතරක් නෙවෙයි මේ පොත බැලූ බැල්මට කුඩා පිටු ගණනක පොතක් ලෙස පෙනුනද සියවසක තොරතුරු අන්තර්ගතව පවතිනවා. මේ පොත රචනා කර ඇත්තේ මහින්ද ප්‍රසාද් මත්සිමුල නම් කතුවරයා විසින්ය. මේ විදිහට කොළොන්න කෝරළේ ඉඳලා අටකලන් කෝරළයට සංක්‍රමණය වන්නේ මේ පොතේ දැවැන්ත චරිත දෙකක් වන කෙටිහාමි හා පිච්චි. එය පොතේ මේ විදිහට සඳහන් වෙනවා. මේ කෙටිහාමි නම් පුංචි සිරුරක් ඇති තරුණ මිනිසා එවන් නුහුරු පිම්තීරයක සිය ජීවිතයේ ඇරඹීමට තීරණය කර පළමුවන පියවර තබන ඒ නන්නාඳුනන සුබ වේලාවයි. ඔහුගේ ගැහැණිය වූ 17 වයසැති පිච්චි ඔහු අසල හිඳී. ඉමක් කොනක් නොපෙනෙන කළු වනාන්තරයේ පුරා පවතින අවිනිශ්චිත බව පමණක් ඔවුන්ගේ අනාගතයේ එකම බලාපොරොත්තුව වී තිබේ. කෙටිහාමි හා පිච්චි මේ විදිහට ගිරිදුර්ග මැදින් අටකලන් කෝරළයට එන ගමනේදී සිරිපා පද්මේ කරුණා කරන්න යන නඩයක් හම්බෙනවා. ඉතින් ඒ නඩේ ගුරා ඔවුන්ට පිරිත් නූලක් අග්ගලා හා උපදෙස් ටිකකුත් ලබා දෙනවා. ඉතින් මේ සියලු දෙයින් පස්සේ මේ නඩේ ගුරුන්නාන්සේ හා කෙටිහාමි අතර වුණු සාකච්ඡාව පොතේ මේ විදිහට සඳහන් වෙනවා. දැන් ඉතින් කියහන්කෝ ඉලන්දාරියෝ උඹට තියෙන ආරෝව මොකද්ද කියලා නඩේ ගුරුන්නාන්සේ එහෙම ඇහුවම කෙටිහාමි මේ විදිහට උත්තර දුන්නා. පින් පිරුණ සිල්වත් උත්තමයෝ මඩුවන් වල රටේ මහත්තය අපට තීන්දුවක් දුන්න කොළොන්න කෝරළෙන් තොරොංචි වෙලා අටකලන් කෝරළයට ගොහින් ජීවත් වෙයල්ලා කියලා. අපි මේ එන ගමන ඒ ඇත්තන්ගේ උදහසට ලක් වෙන්න උඹලා අහවල් කාරියක්ද කොලේ. මගේ ගම දිග්ගම්පොත කෝරළේ නැටුංගල. පරංගි උණ හැදිලා මට උන්නු එකම කෙනා වෙච්ච මගේ අප්පොච්ච හීතලහාමි මිය පරලොව වැඩියා. මං එහෙන් කොළොන්න කෝරළයට ආවේ රටේ මහත්තයාගේ දෙවෙනි කසාදේ වෙච්ච කලවාණි කුමාරි හාමිගේ මලයන්ඩි කලවාණි පුංචි බණ්ඩාරත් එක්කලා ඒ පනාමුරේ අලිගාලේ කටයුතු කරන්න. ඉතින් මේ විස්තර මගේ කලින් වීඩියෝ එකේ මඩුවන් වල වීඩියෝ එකේ තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකත් බලලා මේ කතාව බැලුවම මේ කතාව හොඳටම තේරෙනවා. මොකද මේ කතා දෙක එකිනෙකට සම්බන්ධයි මේ කොළොන්න කෝරළේ හා අටකලන් කෝරළේ අතර. ඉතින් මේ කෙටිහාමි එයාගේ විස්තරේ තව දුරටත් මේ විදිහට නඩේ ගුරුන්නාන්සෙත් එක්ක කියනවා. අපි 200කට වඩා වැඩි කාණ්ඩයක් ආවා එහෙ ඉඳන්. අපි නතර වෙලා උන්නු වාඩිය කිට්ටුවමයි මයමේ ගෑණි පිච්චිගේ ගේ තිබුණෙත්. මේකිගේ අප්පොච්ච කිරෙන්දරා හකුරු වැඩ කොලේ. උන්ද අලිගාලේ ගිනිමැලකාරීන්ගේ ගොඩෙත් වැඩ කොලා. මේකි බෙරණ නැකති උපන් කාලකන්නි වගතුවක් නැති එකියක් කියලා හැන්දෑවට රාබීලා ඒ මිනිහා මේකිට තඩි බානවා මං හැමදාම දැක්කා.
මඩුවන් වෙල වලව්වේ කටයුතු හොයා බලන්න උන්නු ඥාති අප්පු කෙනෙක් මේකිගේ අප්පොච්චට ගිනි වතුර පොවලා මූදු මාළුත් එක්කලා බඩ පුරා කන්න බත් කොළපතක් දීලා අප්පුච්ච අතම පයින්ඩයක් එවලා තිබුණ රාත්‍රී ඒ අප්පුගේ නවාතැන් වාඩියට මේකි වේවන්න කියලා. මට රාත්‍රියේ ඇහැරුණේ මේකිගේ අම්මා වෙච්ච සලිඳු ගෑණිගේ කෑ ගැහැමට. ඒ ගෑණි වැලහින්නක් වගේ ලතෝනි දෙනවා. පස්සෙන් පහු කිරෙන්දරා හුළුවත්තකුත් පත්තු කොරාන මේකිත් එන්න යනවා මන් දැක්ක බඩ ඉරිඟු ගස් අස්සෙන්. මං උන්නේ මිදුලේ රත් කිහෙල් පඳුර මුල. හුළුවතු එළියට මං දුටුවා මේකිගේ මූණේ කඳුළු දිලිහෙනවත්. කාර්යය ඉවර වුණාම හෝරාවකට දෙකකට පස්සේ මේකි අඬාගෙන දුවගෙන ආවේ මගේ පාමුලට. ආන් ඒකෙන් ඒ අප්පොලා හිතුවා මේකී මායි අතර බොහොම තදයට ලියලාපු ආලවන්තකමක් තියෙනවයි කියලා. ඒ අප්පොට වැඩිපුරම කේන්ති ගිහිල්ලා තිබුණේ ඒ කාර්යය කෙරෙන වෙලාවේ මේකි මල කඳක් වාගේ හිටියකට. පස්සෙන් පහු ඒ ඇත්තම කතාවක් පතුරවලා තිබුණ මේ තදේට ලියලාපු ආලවන්තකම හින්දා අපෙන් අලිගාලේ රාජකාරී කටයුතු මග ඇරෙනවයි කියලා. අපිව ගෙන්නුවා නඩුකාරගෙට. ඇහිල්ලක් බැහිල්ලක් නෑ. දුන්නු තීන්දුව තමා මේ. යන් කිසි ආරෝවක් වුණොත් රඹුක් පොත රටේ මහත්තයට කියන්නේ කිව්වා. ඕන් ඕකයි අපේ කතාව. ඒ දිග කතාව කරබාගෙනම ඇහුම්කන් දීගෙන උන් ලෝකයේ පිළිබඳ බොහෝ කරුණු කාරණා දන්නා මහල්ලා කතා කරන්නට විය. බවලතියක් කියන්නේ කෙලි බඩුවක් නොවේ. එහෙම් පරදේශක්කාරයෝ මෙහෙන් අපේම බලපුලුවන් කාරයෝ අපේ ගෑන් ළමයි විනාශ කරනවා. මේ අටකලං කෝරලේ උඹලට කොහෙද ජීවත් වෙන්න බැරි. දත මැදලා විසික් කරන බෝම්බ කෝටුවත් හායි ගාලා පැලවෙන සරුසාර පොළව බොලව්. කෙටිහාමි සහ පිච්චි ගෞරවයෙන් යුතුව හිස වැනූහ. එහෙමයි. මෙතනින් තව ඩිංගිත්තක් ඉතර උඩහට යද්දි මහ වන බූටෑව. ඒ හැටි දුර යන්න උවමනා නෑ. උඹලා දෙන්නයම හිත හා කියන තැනක් බලලා තල්ලතු දෙකක් හරි හේත්තු කරලා පැලක් කටවා ගනිල්ලා. උඹ කැලේ පෙරලන්න පුළුවන් මිනිහෙක් කියලා පේනවා ඉලන්දාරියෝ. ඒ තමයි නඩේ ගුරුන්නාන්සේගේ ආශිර්වාදය. ඉතින් මේ විදිහට නන්නාඳුරන ප්‍රදේශයක තනිවම ඇවිත් Tamanගේ ජීවිතය පටන් ගන්න උත්සාහ කරන කෙටිහාමි හා පිච්චි ළඟ ඉතා වටිනා යමක් තිබුණා. ඒ ගැන පොතේ මේ විදිහට විස්තර කරනවා. කොළපත් පටියකින් ගැටගසා තිබූ ඒ පැස තුල ඌයේ කිරිපාට මොටෙයියන් ඇද තිබුණු වී අහුරකි. ඒ දකිත්ම ඔවුන්ගේ මුහුණ දීප්තිමත් වූයේ ජීවත් වීමට අවශ්‍ය තරම් බලාපොරොත්තුවක් මේ මහඟු සම්පත තුල සැඟවී ඇති බව දැනුණු නිසාය. ඔවුන් කොළොන්න කෝරලෙන් මෙහි පැමිණෙන විටගෙන ඊ타මත්ම අල්ප වූ අඩුම කුඩුම අතර තිබුණු වටිනාම වස්තුව වූ මඩත වාලු වී අහුරයි. මේ වීයෙන් උපත ලබන ගොයම් පැල බොහෝ නියඟයන්ටත් බොහෝ ගම් වතර උවදුරු ආදියටත් මුහුණ දෙමින් නිර්භයව වැඩෙන බව කෙටිහාමි දැන උන්නේය. මේ වනල හැබි සුදුසු තැනක් තෝරාගත් කෙටිහාමි සුමන සමන් දෙවියන් වහන්සේද බුදු හාමුදුරුවන් වහන්සේගේ ශ්‍රීපාද ස්පර්ශයෙන් පවිත් වූ ශ්‍රීපාද කන්දද මිය පරලොව ගිය තමාගේ අප්පොච්චානන් වූ කලවාණි හීතල හාමිද අතරමඟදී අහම්බෙන් මෙන් හමු වී තමන්ට ජීවත් වීමට උවමනා වචන ටිකක් කියාදී පිරිත් නූල්ද අත්වල ගැට ගැසූ කොටු ඉඹුල්වත සිල්වතාද සිහිපත් කරමින් පළමු උදළු පහර මහ පොළව වෙත එල්ල කරන්නට ප්‍රථම වෙලන් විට ගැසූ සිය සෙනෙහැති උදල්ලටද දෝත එක්කොට වැන්දේය. පිච්චිද දෑත් එක්කොට හිරු වැඳ පුදාගත්තාය. ඉන්පසු හෝරා 4ක 5ක පමණ කාලයක් ඔවුහු කරබාගෙනම එක දිගට වැඩ කළහ. අලුත් කුඹුරේ ලියදිවල
නියර තම දෑතින් සකස් කරන පිච්චිට තවත් හරි අපූරු දෙයක් හම්බෙනවා. ඒ තමයි වටකුරු දුන් ගලක්. ඉතින් මේ වටකුරු දුන් ගල කෙටිහාමි හා පිච්චි විසින් තමන් විසින් සාදා ගන්නා ලද පැල් කොටේ අත්තිවාරමට දමන්නත් අමතක කරන්නේ නැහැ. මේ වටකුරු වූ දුංගල අත්තිවාරමට දැමීමෙන් තමන්ගේ පැලේ වාසනාව හා සෞභාග්‍ය වැඩි වෙන බව පිච්චිගේ හා කෙටිහාමිගේ විශ්වාසයයි. ඉතින් කෙටිහාමි යනු ධෛර්යවන්ත පුද්ගලයෙක් පමණක් නොවේ. ඔහු මහ පොළොවට බර නැති, මහ පොළොව මත බර අඩිගසා සිටගත්, මහ පොළොව බදා වැළඳගත්, මහ පොළොවට දහඩිය වැගුරු සෙනෙහවන්ත පියෙක්. ඒ වගේම මහ පොළොව යනු ඔහුයි. එමෙන්ම කෙටිහාමි යනු ගමක් අස්වැද්දූ, ලෝකයක් ගොඩ නැගූ, අකුරු නූගත්, ජීවිතයේ උගත් ගැමියෙකි. කෙටිහාමිට හැකි වුණා ගමක් අස්වද්දන්න. පිච්චිට හැකි වුණා දරු දෙදෙනෙකුට ජීවිතය දෙන්න. මේ ඔවුන්ගේ කතාවයි. මහ වනය මැද තනිවම තම පළමු දරු ප්‍රසූතිය සිදු කරන්න පිච්චිට සිදු වුණා. ඒ මහ අනෝරා වැසි වැටුණු දිනයක. ඒක හරියට පූජාවලියේ කතුවරයා පටාචාරා කතාවස්තුව ගෙනහර දක්වන මහා අනෝරා වැසි මැද්දේ මහ වනයක දරුව බිහි කරපු ආකාරය සිහිගන්වනවා. නිරෝගී දරුවෙකු ලෙස මෙලව එළිය දකින ගුණාදරී එක් අවාසනාවන්ත සිදුවීමක් නිසා බිලිඳු වියේදීම දැස් අහිමි වෙනවා. නමුත් පරිසර සංවේදීතාවයේ අතින් අන් හැමටම වඩා ඉහළින් සිටි ගුණාදරී දවසක් තම ප්‍රාණ සමාන අප්පච්චිට මෙහෙම කියනවා. මේ හුළඟ නං අප්පොච්චි මහා අමුතු එකක්. බලාපල්ලකෝ අප්පොච්චි මේ හුළඟ ඝනකමයිනේ. මොකද්දෝ ගඳක් එනවා වාගේ එකකුත් තියෙනවා. කාරණය සැබෑය. ඒ සුළඟේ කුඩා දුඹුළු වැනි යමක් පාවී එයි. ගුණාදරී ඒ සුළඟ දෝතටගෙන සුවඳ බලමින් සිටියාය. කෙටිහාමි ඉතා හොඳින් පරීක්ෂා කර බැලුවේය. මුළු පළාතම එවන් දුඹුළු වලින් පිරී ගොස් තිබිණි. මයිකෙල්ලි සුදු මහත්තුරු තේ කියලා පුංචි ගස් జాතියක් වවන්න ඉහත්තාවේ මහ වනාන්තර කපා බිම හෙලලා ගීනි තියනවාලු. මේ හුළඟේ මෙහාට ගහගෙන එන්නේ ආන්ගේ දුඹුළු. ඉහළ රක්වාන කඳු සේරම කපල පුච්චනවාලු. කෙටිහාමි පිළිතුරු දුන්නේ එහෙමයි. පුංචි සන්දියේ ඉඳන්ම උදැල්ලට හුරු වුණු ගුණාදරී තම පියා සමග හරියට කුඹුරු වැඩවල නිරත වීම පොතේ සඳහන් වෙන්නේ මෙහෙමයි. හිරු මුළු මුනින්ම නිමී ගිය පසු පියා සහ දියණිය සඳ එළියේම පුරන් කොටන්නට වූහ. මුලින් උදැල්ල තබා නියර සීමාව සිතේ සලකුණු කර ගන්නා ගුණාදරී කිසිදු ආයාසයකින් තොරව කුඹුර කොටාගෙන යයි. පෙරලෙන සෑම පස් පිඩල්ලක්ම ඉපනැල්ල වසාගෙන මුනින් අතහැරුණේ ඊළඟ කණ්ඩිය පිළිබඳ බලාපොරොත්තු සිටිනි. ඉතින් මේ දැස් අඳ වූ ගුණාදරීට තම පියාගේ ගුණ යහපත් ගතිගුණ ඒ විදිහටම පිහිටලා තිබුණා. එය පොතේ සඳහන් වෙන්නේ මේ ආකාරයට. ගොයම් කපද්දි මග හැරී ඉපනැල්ලේ වැටුණු වී කරල් ගුණාදරී ලියදිවල ඇවිදිමින් ඉපනැල්ල අතගාමින් අහුලනු දුටු කෙටිහාමිගේ සිතේ උපන්නේ ඈ පිළිබඳව මහත් සෙනෙහසකි. තමන්ට කෑමට ඕනෑ තරම් වී තිබේ. එහෙත් වී ඇටයක්වත් අපතේ යනවාට ගුණාදරී කැමති නැත. කමත් වැඩවලින් පසු කමත් බිම අතුගා ඉහිරුණු සියලු වී ඇට සියල්ල ඇහිලුවාය. එපමණක් නොව බත් කෑ පසුද මඩක්කුවේ එකම බත් ඇටයක්වත් අපතේ යැව්වේ නැත. කෑමට පෙර කුරුළු ලෑල්ලට බත් ගුලියක් තැබීමටද ඇය අමතක නොකළාය. ඉන්පසු ලෑල්ල මත කුරුළු සද්ද ඇහෙන විට ඇය තනිවම සිනාසුනාය. මේ හැම පුරුද්දක්ම සිය පියා වූ හීතලහාමිගෙන් තමා හරා දියණියට ලැබුණු ඒවා බැව් කෙටිහාමි කල්පනා කළේය. තව සංවේදීම දේ තමයි ඇය කවරදාවත්ම දෑකැත්තට අත කපා ගන්නේද නැත. කුඹුරු යාය දෑසින් දැක බලා ගැනීමේ වාසනාව ඇයට අහිමි කළ ස්වභාව ධර්මයා ගැන කෙටිහාමිට ඇත්තේ මහා පුදුමයකි. කාලය මේ විදිහට නිසල්මනේ ගත වෙලා යනවා.
නමුත් අවාසනාවන්ත ලෙස තමන් තනියම අස්වද්දා මුළු ගමටම බත දුන් මේ කුඹුරට බදු ගෙවන්නට සිදුවන්නේ කවුරුත් නොසිතූ විරූ ලෙසට කුඹුරු අස්වැන්නෙන් 3න් 1ක් පමණක් ගොවියාට ලැබෙන ලෙසත් ඉතිරි සියල්ල අන්ත්‍ර කුරුප්පු ගාර්ලිස් ආරච්චි උන්නැහේට ලැබෙන ලෙසත් සියල්ල තීන්දු වී හමාර උනේ මේ මූකලානම සුදු මහත්තුරුන් විසින් නින්දගමක් හැටියට ආරච්චිරට පවරලා තියෙන නිසාවෙනි. තමාගේ කුඹුරු අස්වැන්නෙන් 3න් 1ක් පමණක් තමාට ඉතිරි වන බවත් ඉතුරු සියල්ල වලව්වට යැවිය යුතු බවත් දැනගන්නා ගුණාදරී සහ පිච්චිට ඇතිවන්නේ විස්සෝපයක්. ඒත් සියලු දේවල් දිහා උපේක්ෂාවෙන් බලන කෙටිහාමි ඒ ගැන දක්වන්නේ මෙවැනි අදහසක්. මහ පොළොව ධාතුව අපි කරෝඩ තියන් ඉන්න එකක් කෑ බොලල්ලා අපි හැකි විට හැකි තැන වවනවා ඒව කනවා පහරනවා ඕක නොවේද සිද්ධ වෙන්නේ අපි ඒ සන්ධියේදී දිගම්පත කෝරළේ ඉඳද්දි වැපිරුව යායක් එව්ව අපි අසද්දපුව නොවේ කවුද අස්වැද්දුවේ කියලාවත් අපි දන්නේ නැහැ එව්ව පුරාණේ උන්න උතුම් උදවිය අස්වද්දපුවා අපි එව්ව හොයන්න ගියේ නෑ ඒ උනාට ගිලින හැම බත් කටක් ගානේම නොදන්නා ඒ උතුම් උදවියට අපි පින් දුන්නා අපි බඩගින්නේ ඉඳලා තියෙනවා බොලල්ලා අනන්තවත් අද කුඹුරුවල අපිට යල් දෙකක් ඇර යලක් තමා වැඩ කරන්න ලැබුණේ. ඒ කුඹුරුවල දැනුත් කවුරු හරි වැඩ කරනවා ඇති. නානාප්‍රකාර උදවිය බඩ පුරව ගන්නවා ඇති. කවුරු මොනියම් ක්‍රමයකට කටයුතු කළත් කුඹුරකින් සිද්ධ වෙන පළමු කාරණේනේ කාගේ හරි බඩගින්නක් නිවෙන එක. ඔය කරුණු කාරණාත් එක්ක කාලයේ කෙමෙන් ගත වෙලා යනවා. ගුණාදරීලා දාවිත්ලා උස්මහත් වෙනවා. දැන් දාවිත්ටත් දරුවෝ ඉන්නවා. මහන්සි වී කුඹුරුවල වැඩ කරලා අස්වැන්නේ වැඩි කොටස වලව්වට යවලා සුළු දෙයකින් සැනසෙන්න කෙටිහාමිට විතරක් නෙවෙයි නින්දගමේ හැම ගොවියෙකුටම උරුම වුණා. දිනක් අනබෙරකරු පැමිණ ආරච්චිල රාලහාමි හදිස්සියේ මිය ගිය බවත් මල ගෙදර වැඩ කටයුතු සඳහා වැඩ කළ හැකි සෑම ගැහැණු හා පිරිමියෙක්ම වලව්වට පැමිණිය යුතු බවත් සඳහන් කළා. ඒ අනුව වලව්වේ කටයුතු වලට උදව් වීමට ගිය කෙටිහාමි හා දාවිත්ට ඉවුම් පිහුම් වී ගබඩාවෙන් වී මැන රැගෙන එන ලෙස වලව්වේ ඉවුම් පිහුම් බාරව සිටි ගබ්ගෙල උන්නැහි නියෝග කළාය. ඉතින් කෙටිහාමි දාවිතුයි මේ විදිහට වලව්වේ වී රැගෙන එන්න වලව්වේ වී ගබඩාව පැත්තට සේන්දු වුණා. ඊට පස්සේ මොකද වුනේ? කෙටිහාමිගේ පපුව හිරිවැටි ගියේය. දාවිද්ද කට ඇරගෙන බලා හිඳි. ඒ විසල් ගබඩා ගේ පුරා වී මලු 100,000 ගණනක් තිබිනි. කෙටිහාමි වී මලු අසලට ගොස් වී මලු අත ගෑවේය. ඔහු එසේ අතගා එක් මල්ලකින් වී හවුරක් අරගෙන බලා මුවට ලං කළේය. අපේ ආයෙන් ගෙනා මඩත වාලු වී. දාවිත් ඇස් දෙක ලොකු කරගෙන පුදුම වී හිඳි. මේවා පුස්කන්නේ නැද්ද අප්පොච්චි? කෙටිහාමි කරබාගෙනම වී මලු අත ගෑවේ මහත් සෙනෙහසකිනි. ඔහුට දැනී ඇත්තේ ළඟම ඥාති පිරිසක් මැද්දට ආවා වැනි හැඟීමකි. Taman පමණක් නොව ගමේ අන් මිනිස්සුන්ද වී හිඟය නිසා බඩගින්නේ උන්වාර සිහිවි කෙටිහාමිගේ හිතේ දැවිල්ලක් හටගත්තේය. වී හිඟ කාලවල පිරිමි කාණ්ඩ එක් වී මහ කැලේ කටුවල ගලවන්නට ගොස් විඳි පීඩා ඔහුට සිහිවිය. ඒ කාලවලට ගංගොඩැල්ලේ නොදරුවන් බද්දියන් කියා කෑගසන හඬවල් ගමේ බොහෝ කුස්සිවලින් ඇසිනි. කෙටිහාමි සෙමෙන් පුරුදු සිනාවපා වී මලු යාය දෙස බලා එකිනෙක මලු වලින් වී අහුරුගෙන පිරිමැද බලන්නට වූයේය. පච්ච පෙරුමාල් කුරුළු තුඩ මාවී හේමත්තියේ මේක මේ ඇත්තන්ගේ වාසනාව ළමයෝ අපි ඒ ගැන ඊට වඩා දෙයක් නොහිතා ඉන්න පුරුදු වෙන්න ඕනි. එසේ කියූ හේ යලි සිනාසෙන්නට විය. ඔහු හිල්වුණු වී මල්ලක් අසල නතර වී එය පිරික්සා බලා තම කරහි වූ රෙදි කෑල්ලෙන් කොටසක් ඉරා වී මල්ල ඇතුලෙන් අත දමා රෙදි කෑල්ල එතනට සිර කළේය. දැන් එතනින් වී ඉහිරෙන්නේ නැත. දාවිත්ට සිය පියා පිළිබඳ පුදුම සිතුනි.
එළිය දෙසින් ගබ්ගෙල උන්නැහේගේ කටහඬ ඇසුනෙන් ඔවුහු වහා වී මළුවලට වැඳ මළු ඇලකොට හිස් මළුවලට වී පුරවන්නට වූහ. ඉතින් මේ සංවේදී කාරණාවත් සමග අද වීඩියෝ එකෙන් මම සමුගන්නවා. කෙටිහාමිගේ පුතා වන දාවිත්ලගේ පස්සේ පරම්පරාව ගැන තවත් වීඩියෝ එකකින් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ වීඩියෝ එක රස වින්දා නම් පහලින් කමෙන්ට් එකක් දාලා ඒ වගේම මගේ channel එක subscribe කරලා මට සහයෝගය දක්වනමින් මම ඕගොල්ලන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. පොත් සමග ගමන් කරන්න කැමති හැමෝම මගේ channel එකත් සමග එකතු වෙලා ඉන්න. Travel with Books